සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඔන්න ඊයේ රාත්‍රියේ අපිට ඇමතුමක් ආවා නිවසක සර්පෙක් ඉන්නවා කියලා. අපි ගිහිල්ලා ඒ සතව මුදාගෙන ආවා. මුදාගෙන ආවේ ටිකක් දුර්ලභ සර්පෙක් වෙන කහමාපිලෙක්. ඉතින් කහමාපිලා වරගත්තට පස්සේ අපිට ඒ නිවසින්ම ඒ වෙලාවෙම තව සර්පෙක් හම්බුණා. ඒ වෛරදත් කැටියෙක්. ඉතින් අපි සත්තු දෙන්නවම මුදාගත්තා. ඉතින් අපි අද බලමු ඒ සත්තු දෙන්නවම ඒ මුදාගත්ත වීඩියෝ එක බලමු. In bye never. මෙයා මේ මාපිලි. නෑ බය වෙන්න එපා. මෙයා කිසිම විසක් නැහැ. මෙයාගේ පැටි. දිගුගේ. ඕ නෑ මේ චූටි පැටියෙක් මෙයා. නෑ. නිමාපිලේ. ඔව්. ඉස්සරහට පුතේ දුන්නේ. නෑ මෙයා විස නෑ. අනේ ඔය මල්ලි ෆෝනින් කරගන්න. එපා එපා. අපි ෆෝනින් ගන්නකො. දැන් අනික මෙයා දැන් මම එකපාරට මතට ගත්තේ කිසිම විසක් නැති හින්දා නැත්තම් මෙහෙම ගන්න නැහැ කිසිම සතෙක්. එතකොට ඉතින් මිනිස්සු කියනවා කෑවම මේ බින්ද ගිහිල්ලා නෑ. ඒක මෙහෙමයි මිනිස්සු හදාගත්ත දේවල්. කිසිම මාපිලෙක් දැන් මාපිල්ලු වර්ග පහක් ඉන්නවා ලංකාවේ. ඒ පහෙන් කිසිම සතෙක් මේ දෂ්ට කරාට දෂ්ට කරනවා කියන්නත් බෑ. ඇත්තටම හපා කනවා කිව්වනම් නිවැරදි. මොකද දෂ්ට කරන්නේ විස සත්තු. එතකොට අර මෙයාගෙන් කිසිම හානියක් මේ වෙන්න බෑ මිනිස්සෙක්ට. මෙයාලා ටිකක් දුලඹයි. ඉතින් අර මේ පැත්තේ මේ ඉන්නවා. මේ අපිට හම්බෙන්නේ ගොඩක් කලාතුරකින්. අනේ මල්ලි බලාගෙන. එහෙම හපන්නේ නැහැ. හැපුවත් ප්‍රශ්නකුත් නැහැ. එයාව අතේ එයාට ඕන විදිහට ඉන්න දෙන්න ඕනේ. එයාව හසුරවනවා. ඒ කියන්නේ දැන් මෙයා දැන් මම මෙහෙම තද කරලා ඇල්ලුවොත් එහෙම අර එයාට හෙල්ලෙන්නවත් බැරි වෙන්න. එතකොට එයා ටක් ගාලා හපා ගන්න බලන්න. දැන් හපන්නේ නැහැ නෙවෙයි. දැන් ඉතින් පුතේ ඔය සතෙක් දෂ්ට කරොත් අපිට මේ ඉස්පිරිතාලට නෑ මොනවත්ම කරන්න ඕනේ. හේදුව නම් හොඳටම ප්‍රමාණවත්. එතන හොදලා අයින් කරා නම් හොඳටම ප්‍රමාණවත්. අනික දැන් අපි දන්න විස සත්තු ඉන්නවා 7 දෙනෙක් ලංකාවේ. ඒ තමයි මුදු කරවලා, තෙල් කරවලා, මේ ඉස්සල්ලාම ඉන්නේ තෙල් කරවලා. තෙල් කරවලා, මුදු කරවලා, තිත් පොළඟ, වැලි පොළඟ, නාගයා, කුණ කටුවා, ඊළඟට පලා පොළඟ. ඔය අයගෙන් අපිට කීප දෙනයි මේ අපි ඉන්න වියලි කලාපය තුල හම්බෙන්නේ. එතකොට අර ඒ අයගෙන් අපි ඒ අය දැනන් හිටියම හොඳටම ප්‍රමාණවත්. අර ඒ අය එතකොට අපි දන්නවනේ දැන් අපිට තිත් පොළඟෙක් බැරි වෙලාවක් දැන් කොතනක හරි ඉඳලා බිම හරි ඉඳලා දෂ්ටනයක් වුණා. එතකොට අපි දන්නවනේ අපිට තිත් පොළඟෙක් කෑවා කියන එක. එතකොට අපි දන්නවා ප්‍රතිකාර අපි ගන්න යන්න ඕනේ අනිවාර්යෙන් හොස්පිටල් එකකට කියලා. නැත්තම් දැන් මේ සතා ඔතන බිම ඉඳලා කෑවා නම් දැන් මෙයා වුණා මෙතන ස්විච් එක තිබිලා මත තියද්දී ඔහොම හොඳට තදවලා ඇල්ලුනොත් එහෙම ටක් ගාලා හපනවා. හොඳට හපනවා. අහුවෙන විදිහට හොඳට හපනවා. කිසිම ඕන සතෙක් හපනවා. දැන් මෙයා වුණා දැන් මේ කිසි කලබලයක් නැහැ නේ මහපිලෙක් නේ. ඒ වුණාට රිදුනොත් ඕන සතෙක් හපනවා. බල්ලෙක් වුණත් හපනවා. වෙනස් නේද? ඔව් නෑ මහපිල්ලුන්ගේ ඔළුව මෙයාලට කියන්නේ කැට් ස්නේක්ලා කියලා. බලල් සර්පයෝ වගේ තේරුම තමයි එන්නේ. එතකොට මෙයාගේ මේ ඇහැ හින්දා තමයි එහෙම කියන්නේ අපි. මේ ඇහැ මේ ගත්තාම පූසෙක්ගේ වගේ. දැන් ලොකු මාපියෙක්ගේ වගේ බලන්න පුළුවන්. මෙයා නම් අඩි 3ක් විතර තමයි ලොකුම සයිස් එක වෙන්නේ. මෙයා ඉන්නවා දැන්. මේ සරප විමාන. එනවනේ. අනේ හරියට එනවා පුතේ. අනේ අම්මා.
පොඩි සතෙක් වුණාට ඉතින් අර හරි වටිනවා මේ වගේ සතෙක් ඇත්තටම මේ බේරලා කතා කරපු එකම මේ ගොඩක් වටිනවා. මොකද අර මේ හම්බෙන්නෙම නැහැ. එහෙමද? ඔව්. සමහර විට මෙහාට නෑ ඇවිල්ලත් ඇති කියන විදිහට. අර ආයනවා මිනිස්සු දන්නේ නැහැ. එහාට සත්තු එන්නේ නැති සතෙක් නෑ. එනවනේ සත්තු. හරියට එනවා. අර එහා ගෙවල් වල කුකුල් රැතිකන් මේ නිසා ඒ ගඳට එනවද දන්නේ නැහැ. නෑ සත්තු ඉන්නවනම් එනවා. දැන් මෙයා මෙතනට ආවෙත් දැන් ආහාරයක් හොයාගෙන තමයි ඉන්නේ. දැන් ඔතන මෙයාට අපි හානියක් නොකර ඕම් ඉන්න දුන්නොත් එහෙම පූණෙක් වගේ මෙයා ගිල්ලොත් දවසට මෙයාට සතියකට විතර ඇති. එහෙමද? සතියකට විතර ප්‍රමාණවත් ඒ හුණව. ඒකල මෙයා මෙතනම ඉන්නවා. යාට හොඳ තැනක් හම්බුනොත් හොඳ මේ අස්සක් වගේ තිබ්බොත් එහෙම දැන් මේ වගේ එකක් අස්සට ආවොත් එහෙම දැන් මේ මෙතන මේ බොක්ස් එක අස්සට එහෙම ආවොත් එහෙම ඔතන එයාගේ ඉන්න පුළුවන් වෙලාවක් ඉන්නවා එයා. හානියක් නැහැ. අක්කා ක්ලාස් කරත් අර ගුලේ ඉඳලා මාපිල්ලු දෙන්න. දෙන්නෙක් වැටුණා. අර හරියටම කියන්නත් බෑ මහපිල්ලුද කියලා. තව જાතියක් ඉන්නවා රදනකයෝ කියලා. ඒගොල්ලෝ බිත්තිවල එහෙම නගිනවා ගොඩක් වෙලාවට වුණු එහෙම අල්ලන්න. හැබැයි එයාලගේ කිසිම විසක් නැහැ. දැන් මාපිලා මං අර කෑවට මුකුත් වෙන්නේ නැහැ කියවට සුළු විසක් තියෙනවා. සුළු විසක් තියෙනවා. ඒක නෑ බය වෙන්න අවශ්‍යම නෑ. කිසිම හේතුවක් නෑ. අනික දැන් මේ දැන් කාලත් නෙමෙයි ඉන්නවනේ කෑවේ නෑ කාලේ එක දාන්න උතන්ට ගියා. මෙහෙම ඇල්ලුවා කියලා කිසිම විසක් නෑ. එයාගේ දලේ විතර ඒකත් මේ මාපිල්ලු කියන සත්තු මාපිල්ලු ඇහැටුල්ලු. ඔයගොල්ලෝගේ තියෙන හරි ප්‍රාථමික විස දලක්. ඒ විස දල අපි හිතුව ඇහැටුල්ලෙක් වගේ. ඔළුව ලොකුයි අරංග හීනීනි. ඇහැටුල්ලොත් ඉන්න දුඹුරු පාටයි ඉන්නවා. කලාතුරකින් හම් වෙනවා. හරි මං එනම් මේ අරන් යන්න. බෑග් එක තියෙනව නේද පුතේ? ඔව් තියෙනවා. මම නොයෙක් වර්ගයේ සත්තු මේකෙට දෙනවා. නෑ අපි නොදන්නවමට ඉන්නවා. ඉතින් අර අපිට හම්බෙලා නැති සත්තුත් ඉන්නවා. අපි නොදැනුවත්ව අපි ඇහැ ගැටිලා අපි සතාව හඳුරගන්න නැති වෙන්න පුළුවන්. එහෙම සත්තුත් අපිට ඕන තරම් හම්බෙනවා ඉතින්. අනේ අම්මා ඕ කෑවත් දන්නේ නෑ කෑව නම් දැනෙනවා. මොකද මෙයාලගේ දැන් මේ දත් අර දැනෙන්නේ නැත්තේ නෑ. පොඩිම සර්පෙක් කෑවත් එයාගේ දත් පාර හොඳට හිටිනවා. අනික එක දත් පාරක් නෙමෙයි. ඇහුන්නේ නැහැ නේද? ඔව්නේ. ඒ කියන්නේ මෙයාලගේ තියෙනවනේ පේලි 6ක් තියෙනවා දත්. ඒ කියන්නේ උඩ පේලි 6ක් තියෙන. මේ 4ක් තියෙනවා. යට පේලි 2ක් තියෙනවා. ඔය 6න් ගොඩක් වෙලාවට 4ක්වත් මේ වදිනවා හරියට හැපුවොත් එහෙම. මෙයාලා ඉතින් අර නිසාචරය රැයට තමයි එන්නේ. දැන් සමහර වෙලාවට මේ මෙතන ඉන්නේ දවල් කොහේ හරි ඉන්නේ තියස්සකට වෙලා. මේ දවලුත් එයා මේකෙද හිටියේ? බය බය වෙන්න පාර. දැන් පුතේ හදිසියෙ හරි එහෙම විස සහිත සතෙක් ඔව්. ඔය වගේ දෂ්ටනයක් කරොත් හදිසියෙ ප්‍රතිකාර ගන්න යනකම් අපිට නැද්ද මොනවත් ප්‍රතිකාරයක්? පුළුවන්. ඒක මෙහෙමයි. අපි ඉස්සෙල්ලාම මෙහෙමයි සර්පෙක් කෑවහම ඔක්කොටම කලින් අපි එතන හොදලා ඉන්න ඕනේ. ඒකත් හොදන්න ඕනේ නිකන් මේ එක දේවල් දාලා සමහරු කරන ඕඩි කොලම් දානවා. සමහරු එක දේවල් සැනිටයිසර් දානවා විස බීජ හරණය කරනවා කියලා. ඒවා වැරදි දේවල්. එතකොට මේ එක කරන්න ඕනේ ගලා යන ජලයෙන් හොදන්න ඕනේ සබන් දාලා. එතකොට ඒකල මොනවත් දෙන්න හොඳ නැහැ. ශරීරයට. ඔව් බෙහෙත් වර්ග මොනවත්ම දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ වේදනානාශකයෙන් කිසිම දෙයක් දෙන්න හොඳ නැහැ. එතකොට අනිත් දේ තමයි රෝගයව කලබල කරන්නත් හොඳ නැහැ. එතකොට එයාගේ රුධිර පීඩනය වැඩි වෙනවා. එතකොට එයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වුණාම විෂ ගමනාගමනය තව ටිකක් වැඩි වෙනවා. එතකොට අර විස නැති සතෙක් කෑවත් ඒ අදාළ කෙනාට ඒ දෂ්ටනීය වෙච්ච කෙනාට heart attack වගේ තියෙනවා නම් ප්‍රෙෂර් එක වගේ තියෙනවා නම් ඒක වැඩි වුණොත් නිකම්ම කොහොමත් මේ මාරාන්තික වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. එතකොට ඉතින් ඔය අර ඔය මද්යසාර, තැඹිලි, පොල් වගේ එහෙම දේවල් බොන්න හොඳ නැහැ. දෙහි වගේ එහෙම ගන්නත් හොඳ නැහැ.
කිසිම දෙයක් කරන්න හොඳ නැහැ. එතන මේ හොඳට සෝදලා ප්‍රතිකාර ගන්න තමයි ඕනේ නේ. හෙළවෙදකම් කරනවා නම් ගොඩක් හොඳයි. හැබැයි අර ඉන්න තත්ත්වෙත් එක්කන් ඉතින් අපිට ළඟම තියෙන හොස්පිටල් එකනේ. එහෙම යන්නේක තමයි මේ එහෙම බැලුවොත් හොඳ. මොකද අර මේ දේශීය වෙදකම් වුණත් මේ අපි කරන දේවල් එක සමහර වෙලාවට යම් තැනක වැරදුනොත් අපිට අපේ ජීවිතේ වර්ධින වෙතනේ. හරියනම් ගොඩක් ස්තුති සතා ගැන කිව්වට. ගොඩක් පින් මයි පුතාට ආපහු මේ මුදව ගත්තට ඔය ඉතින් ඔන්න අපි කහමාපිලාව මුදාගත්තට පස්සේ අපි ආපහු එනකොට තමයි අපිට ආයේ ඇමතුමක් ආවේ ගෙදරින්ම තව සර්පෙක් ඉන්නවා වත්තේ කියලා. ඉතින් අපි එහෙම්මම අපහු හැරලා ගියා සතාව අරන් එන්න. ඉතින් අපි මුදාගත්තේ හොඳින් වැඩිච්ච වෛරි දත් කැටියෙක්. ඉතින් ඇත්තටම ඊයේ දවසේ මුදාගත්ත සතුන් දෙන්නම හරි වටින සත්තු දෙන්නෙක්. මොකද අපිට හම්බෙන්නෙම නැති සත්තු දෙන්නෙක්. විශේෂයෙන්ම කහමාපිලා කියන්නේ ඉන්නවා පරිසරයේ ඉන්නවා අපි නොදන්නවා වුණාට අපිට ගොඩාක්ම මුණ ගැහෙන්නෙම නැති සතෙක්. අපි ගත්තොත් එහෙම ටිකක් දුලඹ සතෙක් තමයි කහමාපිලා කියන්නේ. ඒ වගේම වෛරි දත් කැටිය කියන්නේත් ඒ වගේම අපිට ටිකක් හම්බෙන අඩු සතෙක්. මොකද යාලා ඉන්න තැන් එක අපිට හම්බෙනවා ගොඩක් අඩුයි. ඉතින් ඔන්න ඊයේ අපි සාර්ථකව ඒ සත්තු දෙන්නව මුදාගත්ත වීඩියෝ එක තමයි අද අපි මේ බැලුවේ. ඉතින් ඒ වගේම තමයි විස සතෙක් දැක්කහම ටක් ගාලා තලලා දානවට වඩා ඒ සතාගේ ජීවිතේ බේරගන්න එක ගොඩක් වටින දෙයක්. ඉතින් කිසිම සතෙක් මරණයට පත් කරන්න හදන්න එපා විස සතෙක්. මිනිස්සු වෙන අපි උත්සාහ කරන්න හොඳ නෑ මේ පරිසරයේ ස්වභාවිකව අපිටත් වඩා අයිතියක් තියෙන මේ වගේ සත්තුන්ව විනාශ කරලා දාන්න. ඉතින් අනුරාධපුර අවට ඕනම නිවසක ඕනම ස්ථානයක අනාරක්ෂිත ස්ථානයක සතෙක් ඉන්නවා නම් සර්පෙක් හෝ වෙනත් සතෙක් ඇවිල්ලා ඉන්නවා නම් ඒ සතා ඉවත් කරගන්න බෑ නම් මගේ මේ දාලා තියෙන දුරකථන අංක වලට අමතුමල් ලබා දීලා ඔයාලට පුළුවන් සතා වෙතනින් ඉවත් කරගන්න. ඒ වගේම තමයි එහෙම සම්බන්ධ කරගන්න බැරි වුණත් ඔයාලටත් පුළුවන් තවත් ක්‍රම සහ විධි තියෙනවා සර්පෙක් ගෙදරකට ආවොත් ඉවත් කරගන්න. ඉතින් දැන් ඊ අපි මුදාගත සතුන් දෙන්න මං කිව්වා ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත සතු දෙන්නෙක් කියලා. ඉතින් ඒ වගේම තමයි අපි දන්න අනිත් සාමාන්‍යයෙන් දන්න සත්තු සරලව කිව්වොත් එහෙම ගැරන්ඩියා කියන සතා පවා පරිසරයට ලොකු සේවයක් කරනවා. සර්පයෝ උරගයෝ කියන කොට්ටාශය මේ ලෝකෙට ලොකු මෙහෙවරක් කරනවා අනිත් සත්තු වගේම. ඉතින් ඒ හින්දා අපි මේ සත්තු රැක ගන්න ඕනේ. ඒකට ඔයාලටත් පුළුවන් සහයෝගය දක්වන්න.